සමාජ ආරක්ෂණ මණ්ඩලයට කෙනෙක් සම්බන්ධ වෙනවා නම් දැන් මට සමාජ ආරක්ෂණ මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යන්න අවශ්‍යයි. මේ සඳහා කෙනෙක් සම්බන්ධ වෙනවා නම් ගන්න ඕනේ මූලික පියවර කොහොමද සම්බන්ධ වෙන්නේ? සමාජ ආරක්ෂණ මණ්ඩලය සතුව නිලධාරි පැලැන්තියක් ලංකා පුරහම විසිරී සිටිනවා. ලංකාවේ සෑම දිස්ත්‍රික්කෙම ඉන්නවා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකත් තියෙනවා. මේ වන විට අපි මෙහෙම කිව්වොත් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ කාර්යාල දිස්ත්‍රික් කාර්යාල 25ම තියෙනවා. ඒකට අනුයුක්ත අපේ නිලධාරීන් කණ්ඩායමක් වෙන මණ්ඩලයක වෙලා ඉන්නවා. ඒ ප්‍රමාණය 150ක් විතර අපේ මණ්ඩලය සතුව ඉන්නවා. ඊට අමතරව සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත වෙච්ච සම්බන්ධ නිලධාරීන් සමාජ ආරක්ෂණ කටයුතු කරන සම්බන්ධ නිලධාරීන් 300කට ආසන්න ප්‍රමාණයක් විසිරලා ඉන්නවා. ඊට අමතරව මේ අපේ මේ කටයුතු සියල්ල අපි කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලනය යන්ත්‍රණය හරහා විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන යන්ත්‍රණය හා දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩල අනුග්‍රහය ප්‍රාදේශීය ලේකම්තුමාලාගේ අනුග්‍රහය සහ එයාලගේ අධීක්ෂණයට තමයි කරන්නේ. මේ සඳහා ග්‍රාම නිලධාරි ළඟට ගිහිල්ලා මේ පිළිබඳ විමසුවත් එතුමාට මඟ පෙන්වීමේ හැකියාව දැනුම මේ වෙන විට තියෙනවා. සමහර ග්‍රාම නිලධාරීන් මේ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමවලට නිලධාරීන් බඳවා ගැනීමේ කටයුතු කරනවා. ඒ වගේම අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශාල සමහර නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලු දෙනා මේකට සම්බන්ධ කර ගැනීමේ වැඩසටහන මේ විදිහට ක්‍රියාත්මක කරමින් යනවා.